everyone, welcome back to my YouTube channel. I'm Binary. I'm an English and elocution educator in Sri Lanka. ඉතින් දෙමාපියනි අපේ පුංචි දරුවන්ට පොඩි කාලේ ඉඳන්ම හරියට ඉංග්‍රීසි භාෂාව උච්චාරණය සහ ඉංග්‍රීසි භාෂා කතන හැකියා දැනුම පේරන්ට්ස්ලට දෙන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය තමයි ඔයාලා දරුවන්ට එලොක්යුෂන් උගන්වන්න තීරණය කරපු දවස. Most of the parents are questioning me, Miss, what is elocution? Miss, අපේ දරුවට elocution අත්‍යවශ්‍යමද? Miss, අපේ දරුවා elocution ඉගෙන ගන්න එක යාට ඉගෙන ගත්තේ නැත්නම් ඒක අඩුපාඩුවක්ද? නැත්නම් elocution කියන්නේ එයාගේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්ද? ඒකෙන් කරන්නේ pronunciation විතරමද? ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න මට මගේ ගුරු ජීවිතේ මගෙන් දෙමාපියෝ ගොඩාක් අහලා තියෙනවා. අද හැම ප්‍රශ්නයකටම මම උත්තර අරන් එන්න හිතුවා. So dear parents, today I'm going to explain or bring you an informative video on elocution and what is it, what is the purpose of learning it, and what are the benefits that your child can get from this. And also there are some learning strategies, teaching strategies that you can use at home also to teach elocution. මුලින්ම අපි කතා කරමු මොකක්ද මේ elocution? What is elocution? ඇත්තටම elocution කියන්නේ නිවැරදි උච්චාරණය, පැහැදිලි හඬ, හොඳ expressions සහ gestures එක්ක ආත්ම විශ්වාසයකින් යුතුව හරියටම කතා කරන්න ඉගෙන ගැනීම. මේක තමයි හරියටම elocution කියලා කියන්නේ. In English, elocution means the art of speaking confidently, expressively and clearly. අපේ දරුවන්ට හරියටම English words ටික pronounce කරගන්න අපහසුයි නම් දරුවෝ වචන read කරනකොට වචනයක් read කරන්න කලින් එයා ගොඩක් වෙලා guess කරනවා නම් නැත්නම් සමහර දරුවෝ ඉන්නවා කතා කරන්න ටිකක් ලැජ්ජයි ඉස්සරහට එන්න ටිකක් ලැජ්ජයි forward නැහැ ගොඩක් backward ඒ වගේ දරුවන්ට elocution කියන දේ ගොඩාක් බලපානවා. එයාලගේ දියුණුවට මේ elocution කියන දේ ගොඩාක් වැදගත් වෙනවා. හරි අපි දැන් බලමු elocution වල history එක කොහොමද කියලා. ඇත්තටම මේ elocution කියන්නේ අද ඊයේ අපිට ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ 18th century එකේ කියන්නේ 18 වෙනි සියවසේ වගේ ඉංග්ලන්ඩ් වල ගොඩාක් ප්‍රසිද්ධ ස්පීකර්ස්ලට, පබ්ලික් ස්පීකර්ස්ලට, එතකොට ජර්නලිස්ට්ලට එයාලව ට්‍රේන් කරන්න යොදාගත්ත මෙතඩ් එකක් තමයි මේ elocution කියන්නේ. මේක අද වෙනකොට UK ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා ඒ වගේ ගොඩාක් කන්ට්‍රීස් වල ව්‍යාප්ත වෙලා තියෙනවා. අද වෙනකොට මේක කමියුනිකේෂන් ස්කිල්ස් විතරක්ම නෙමෙයි කොන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරන්න හොඳ ටූල් එකක් විදියට මේ කන්ට්‍රීස් වලින් මේ elocution භාවිතා කරනවා. දැන් අපි බලමු ඇයි මේ අපේ elocution ඉගෙන ගන්න ඕනේ. What is the purpose of learning elocution? දෙමාපියෝ විදියට ඔයාලා මෙහෙම හිතන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ දරුවා ටිකක් උස් මහත් වෙනකොට ලොකු වෙනකොට එයාට සමාජයේ ඉදිරියට යනකොට එයාට මොනවද අවශ්‍ය වෙන skills, මොනවද අවශ්‍ය වෙන competencies, මොනවද එයාට අවශ්‍ය වෙන කුසලතා, එයාගේ ජීවිතය වර්ධනය කරගන්න ඕන කුසලතා මොනවාද? ඔයාලා ඒ ගැන හිතුවද? ඇත්තටම දරුවෙක් ඉස්සරහට යනකොට එයා ජොබ් එකකට ඇතුළත් වෙද්දී නැත්නම් එයාගේ ජීවිතයේ ඉදිරි පියවර තියෙනකොට එයා හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙන්න ඕනේ. එයාට ක්ලියර් කමියුනිකේෂන්, හොඳ sannivedanayak, හොඳ sannivedanayak, පැහැදිලි sannivedanayak එයා තුළ තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ පෞරුෂත්වයක්, good personality එකක් දරුවට තියෙන්න ඕනේ. ඒ personality එක build up වෙන්න නම් හොඳ confidence එකක්, හොඳ ආත්ම විශ්වාසයක් දරුවා තුළ තියෙන්නත් ඕනේ. ඒ වගේම එයාගේ public speaking skills, reading ability, කියවා ගැනීමේ හැකියාව, confidence එක ඒ හැමදේම එයා තුළ තිබිය යුතු කුසලතා විදියට මම දකිනවා. ඒ ඔක්කොමත් එක්ක එයා තුළ තියෙන්න ඕනේ respectful behavior එකක්. ඒ කියන්නේ තවත් කෙනෙක් එයාව දැක්කම ගරු කරන, එයාව දැක්කම අගයන જાතියේ behavior එකක් එයාට තියෙන්න ඕනේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම හිතන දේ තමයි මේ ඔක්කොම ස්කිල්ස් ඩිවෙලොප් කරගන්න දරුවා තුළ elocution හැදෑරීමක් සිදු කළ යුතුයි. ඒ කියන්නේ මේ දරුවා elocution කරන දරුවෙක් නම් එයාව සමාජයේ කැපිලා පේනවා ගොඩක් අනිත් දරුවන්ට වඩා. දැන් අපි බලමු benefits of learning elocution. ඒ කියන්නේ elocution හැදෑරීම තුලින් දරුවට ලැබෙන ඵල ප්‍රයෝජන මොනවද? එකක් තමයි clear pronunciation. ඒ කියන්නේ හොඳ වචන උච්චාරණයක්. මම දැකලා තියෙනවා සමහර දරුවෝ ඉන්නවා පොඩි දරුවෝ
ඒගොල්ලන්ට the sound එක ඒ කියන්නේ th the sound එක නැත්නම් r sound එක කියන්න අපහසුයි. ටිකක් සමහරුන්ට ලොකු වෙනකල්ම කියන්න අපහසුයි. සමහරුන්ට කුඩා කාලේදී කියන්න අපහසුතා තිබ්බත් පස්සේ කාලෙක ඒගොල්ලෝ හරි ගස්ස ගන්නවා. එතකොට මේ එලකියුෂන් වලින් කරන හොඳම දේ තමයි අපි ෆොනික්ස් රීඩ් කරන ඒවා තුලින් එයාලගේ උච්චාරණයට ගොඩාක් ලොකු හෙල්ප් එකක් ගොඩාක් ලොකු ඩිවෙලොප්මන්ට් එකක් ලැබෙනවා. ඕනෑම වචනයක් හොඳින් උච්චාරණය කරන්න හැකියාවක් ලැබෙනවා එයාලට. දෙවැනි ප්‍රයෝජනය තමයි confidence in learning. හොඳ ආත්ම විශ්වාසයක් තමා තුළ ගොඩ නැගෙනවා. අපි දැකලා තියෙනවා පාසලේ නැත්තම් පන්ති කාමරේ ගොඩාක් දරුවෝ ටිකක් බෑක්වර්ඩ්. හරියට ඉදිරියට එන ටිකක් ලැජ්ජයි. නැත්තම් යාට ස්ටේජ් ෆ්‍රයිට් තියෙනවා. ගොඩක් ඉදිරියට ඇවිල්ලා දෙයක් ඉදිරිපත් කරන්න, කතාවක් කරන්න, ස්පීච් එකක් කරන්න, පොයම් එකක් කියන්න යාලා ටිකක් ලැජ්ජයි. හෝ නැත්තම් සමාජයට පොඩි බය ගතියක්. ඒ හැම දෙම මේ එලකියුෂන් කිරීම තුළින් දරුවාගේ නැති වෙලා දරුවා හොඳ කතිකයෙක් බවට පත් වෙනවා. ඊළඟ දේ තමයි දරුවට හොඳ රීඩිං ස්කිල් එකක් හැදෙනවා මේ එලකියුෂන් කිරීම තුළින්. මොකද මේකෙදී අපි ආටිකියුලේෂන් ප්‍රැක්ටිස්, රීඩිං ස්ට්‍රැටජීස්, ෆොනටික්ස් මේ ඔක්කොම කවර් කරන නිසා එලකියුෂන් කරන එකෙන් දරුවට හොඳ රීඩිං ස්කිල් එකක් එයාලා තුළ වර්ධනය වෙනවා. තවත් දෙයක් තමයි දරුවා මොකක් හරි එක්කෝ පොයම් එකක් නැත්තම් කවියක් නැත්තම් ස්ටෝරි එකක් ස්ටෝරි ටෙලිං වලදී රෙසිටේෂන් වලදී දරුවා ඒවා ඉදිරිපත් කරනකොට එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් එයාගේ ටෝන් එකෙන් එයා කියන රිදම් එකෙන් එයා යූස් කරන ජෙස්චර්ස් වලින් එයාගේ එක්ස්ප්‍රෙෂන් එක හොඳට අපිට දැනෙනවා සහ බලන් ඉන්න කට්ටියට ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම එයාගේ බොඩි ලැන්ග්වේජ් එක ස්ට්‍රෝං වෙනවා. එයා දවසක පබ්ලික් ස්පීකර් කෙනෙක් වුණාම නැත්නම් කොහේ හරි ඔඩියන්ස් එකක් ඉස්සරහා එයාට කතාවක් කරන්න අවශ්‍ය වුණාම එයා බය නැතුව ඒ දෙයට හොඳින් මුහුණ දෙන්න එයාට ශක්තිය තියෙනවා. ඒත් එක්කම තව ප්‍රධාන දෙයක් තමයි මෙයාලගේ මේ දරුවන්ගේ මේ එලකියුෂන් කිරීම තුළින් සෝෂල් ස්කිල්ස් සහ මැනර්ස් එයාලා ගොඩාක් ඩිවෙලොප් කරගන්නවා. ඒ කියන්නේ greetings, තව කෙනෙක්ට greet කරන විදිහ, polite communication, listening skills මේවා ඔක්කොම automatically මේ elocution ඉගැන්වීම තුළින් එතකොට ගුරුවරු මේ උගන්වන ගුරුවරු මේවත් එක්කම train කරනවා. ඒ කියන්නේ එයා greet කරන්නේ කොහොමද කෙනෙක්ට, එයා හරියට communicate කරන්නේ කොහොමද තව කෙනෙක් එක්ක, හරියට තව කෙනෙක්ට listen කරන්නේ කොහොමද, politely මේ හැමදේම polite විදියට කරගන්නේ කොහොමද කියලා එයා ඉගෙන ගන්නවා. තවත් දෙයක් තමයි school performance. ගොඩාක් එලකියුෂන් කරන දරුවෝන්ගේ අනිකුත් දරුවන්ට සාපේක්ෂව පොඩි වෙනසක් අපිට පේනවා. ඒ කියන්නේ පැහැදිලි වෙනසක්. එයාලා නිතරම කැපිලා පේන්න ගන්නවා. එයාලා උච්චාරණය කරන විදියෙන්, එයාලා දෙයක් ඉදිරිපත් කරන විදියෙන්, අපි හිතමු ඉස්කෝලේ ප්‍රසන්ටේෂන් එකක් නැත්නම් ස්ටෝරි ටෙලිං කොම්පිටිෂන්ස්, රෙසිටේෂන් නැත්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් ඩේ ඉවෙන්ට්ස් වල එයාලා ලොකු තැනක් ගන්නවා. ඉස්සරහට යන ගතියක් අපිට පෙන්වන්න කරනවා. ඒ හැමදේම සිද්ධ වෙන්නේ එයාගේ බොඩි ලැන්ග්වේජ් එක, එයා කතා කරන විදිහ, එයාගේ අයි කන්ටැක්ට්, එයාගේ පොස්චර් එක තියෙන විදිහෙන් ඒ හැම දෙයකින්ම එයා ඉදිරියෙන් ඉදිරියටම යනවා මේ එලකියුෂන් කිරීම තුළින්, එලකියුෂන් භාවිතය තුළින්, එලකියුෂන් වල එයා යෙදිලා ඉන්න එකෙන් එයාගේ මේ හැම ස්කිල් එකම ඩිවෙලොප් වෙන්න ගන්නවා. දැන් අපි කතා කරමු එලකියුෂන් ක්ලාස් එකේදී අපි කොහොමද ලෙසන් එකකට අවතීර්ණ වෙන්නේ, ලෙසන් එකක් ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එලකියුෂන් ස්ටාර්ට් කරන්න පුළුවන් අවුරුදු 3 ඉඳන් අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5 ඔය වගේ වයස්වල දරුවෝ හරිම පුංචි. එතකොට මෙයාලා කැමති ගොඩක් activity based learning activities, learning strategies එක move වෙන්න. එතකොට එයාලගේ learning strategy එක activity based එකක්, fun based activity එකක් වුණොත් එයාලා ටක් ගාලා ඒක catch up කරගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් එලකියුෂන් ක්ලාස් එක පටන් ගද්දී අපි breathing exercises කරලා, articulation exercises කරලා, එතකොට tongue එක එහෙට මෙහෙට ගෙනියන exercises, එතකොට tongue twisters, එතකොට ඒවා කියලා පුරුදු වෙලා තමයි warm up activity එකක් දීලා තමයි දරුවන්ට ක්ලාස් එක පටන් ගන්න. ඊට පස්සේ අපි ටිකෙන් ටික phonic practices වලට යනවා. ඒ කියන්නේ හරියට words phonics කියන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සමහර sounds දැන් අපේ ඉංග්‍රීසි හෝඩියේ සෑම අකුරකටම sound එකක්, ශබ්දයක් තියෙනවා. ඒවට අපි කියන phonics කියලා. මේ phonics වලින් read කරන එකෙන් දරුවට වෙන දේ තමයි දරුවා ඉක්මනින් read කරන්න, fast reading කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් w ශබ්ද දෙක සමහර දරුවෝ 5 කියනවා. ඒක එලකියුෂන් වල උගන්වද්දී 5.
නැත්තම් white කියන එක white. එතකොට v වෙනස. ඒ දෙකේ වෙනස දරුවෝ අඳුර ගන්නවා. එතකොට හරියට වර්ඩ් එකක් ප්‍රොනවුන්ස් කරන විදිය දරුවෝ ෆොනික්ස් එක්ක ඉගෙන ගන්නවා. ඊළඟට අපිට එලකියුෂන් ක්ලාස් එකේදී රීඩින් ප්‍රැක්ටිස් එකක් කරන්න පුළුවන්, ඩ්‍රිල් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි රිපීට් ආෆ්ටර් රීඩින් එකක් ටීචර් කිව්වට පස්සේ පුතාලා කියන්න, නැත්නම් ස්ටෝරි ටෙලිං ඇක්ටිවිටි එකක් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ පොඩි ස්පීකින් ඇක්ටිවිටි එකක්, how to introduce yourself and how to describe a picture. We can give them a picture and can ask them to describe the picture using the words they know. එයාලා දන්න වචන පාවිච්චි කරලා පින්තූරයක් දීලා ඒ පින්තූරය විස්තර කරන්න කියන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් ඇක්ටිවිටීස් අපිට ක්ලාස් එකේදී එලකියුෂන් ක්ලාස් එකේදී මෙයාලගේ මේ ඇබිලිටිස් දියුණු කරගන්න පුළුවන්. ඒත් එක්කම මේව කරන අතරතුරේදී එලකියුෂන් උගන්වන ගුරුවරු දන්නවා එයාලා උගන්වනවා eye contact එක තියාගන්නේ කොහොමද audience එකත් එක්ක, එතකොට යාගේ posture එක තියාගන්නේ කොහොමද, gestures භාවිතා කරන්නේ කොහොමද, ඒ හැමදේමත් මේත් එක්කම යාලට කියලා දෙනවා. එතකොට මේවා ඉගෙන ගන්න මුලින්ම එන්නේ චූටි ළමයිනේ. එතකොට මේ පොඩි දරුවන්ට අපිට rhymes කියලා, story එකක් කියලා එක විදිහේ fun based learning activities කරන්න පුළුවන්. දැන් parents ළම හිතන්න දවසක දරුවා උස්මහත් වෙනකොට ලොකු වෙනකොට එයාලාට මෙන්න මේ ස්කිල්ස් නේද ඕනි කරන්නේ, මෙන්න මේ ස්කිල්ස් වලින් පොහොසත් දරුවෙක් නේද අපිට ඕනි කරන්නේ කියලා පොඩ්ඩක් parents දැන් හිතන්න. දරුවා තුළ තියෙන්න ඕන ස්කිල්ස් තමයි voice control, body posture, eye contact, confidence, facial expressions, clear pronunciation, audience awareness, how to use gestures, confidence and politeness. මෙන්න මේ qualities ඔයාගේ දරුවට ඇති කරගන්න ඕන නම් ඔයා අදම එලකියුෂන් ක්ලාස් එකකට දරුවව යොමු කරන්න. එලකියුෂන් කිරීම තුළින් දරුවාගේ automatically මේ qualities ඔක්කොම build up වෙනවා. එහෙනම් අදට අපේ සාකච්ඡාවේ අවසානයේට මම එනවා. මම දැන් ඔයාලට අද කියලා දුන්නා එලකියුෂන් කියන්නේ මොකක්ද, ඒකේ history එක, එතකොට ඒකෙන් අපිට ලැබෙන benefits, දරුවන්ට ලැබෙන benefits, ඒක ඉගෙන ගත්තාම මොනවද improve වෙන skills වගේ නොයෙකුත් දේවල් මම ඔයාලට කියලා දුන්නා. So my dear parents, if you want your child to speak more beautifully, clearly and confidently, elocution is one of the best investments that you can make for your child. එහෙනම් දෙමාපියනි, දරුවනි, ගුරුවරුනි හැමෝටම මේ වීඩියෝ එකකින් මොන හරි ඔයාලා ඉගෙන ගත්තා නම්, තව මේක බලන්න ඕනේ කියලා හිතන කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔයාලා හිතන අයිඩියාස් උත් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Thanks for watching.